හරි ළමයි අපි ක්ලාස් එක පටන් ගමු. ඔන්න ලර්නින් සෙෂන් එකේ වැඩ කරනවා වගේම තමයි මේ ක්ලාස් එකේදීත් වැඩ කරන්නේ. මේ ක්ලාස් එකෙන් කරන්නේ ළමයි ඔයාලව පළවෙනි වාර විභාගයට සූදානම් කරවීම. එතකොට මුලින්ම කෙටි ප්‍රශ්න ටික කතා කරලා ඊට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික කතා කරමු. අනේ ප්‍රශ්න කතා කරනකොට ඒ ප්‍රශ්න කොච්චර පුළුවන් වුණත් බැරි වුණත් ඔයාලා අනිවාර්යෙන් නෝට් එක ලියන්න ඕනේ. නෝට් ලියාගෙන මාත් එක්ක ගාන හදාගෙන ඒ වැඩ ටික සම්පූර්ණ කරගමු. හරි? එහෙනම් පළවෙනි ගාන දීලා තියෙනවා ළමයි. ගොවිපලක ගවයින් 8 දෙනෙකු සඳහා දින 6කට ප්‍රමාණවත් ආහාර ගවයින් 12 දෙනෙකුට දින කීයකට ප්‍රමාණවත් වේද කියලා අහනවා. ගව දින ගාණක් තමයි දීලා තියෙන්නේ. මම පොඩක් මිනිස් දිනත් එක්ක මතක් කරලා පොඩක් ගාණ ගන්නම්. හරි. නෝට් එකේ පළවෙනිට ලියන්න ඕනේ. මේවා කොච්චර දැනගත්තත් ලියන්න ඕනේ. මිනිස් දින මේක හැදිලා තියෙන්නේ මිනිස් දින නෙමෙයි මිනිසුනුයි දිනයි. මේක හැදිලා තියෙන වචන දෙකම තමයි ළමයි අපි ගන්නෙ. ඒ කියන්නේ මිනිසුන් ಗುಣ කරන්න ඕනේ දින. හරි. දැන් ඒ වගේ මට එහෙනම් කියන්න ගව දින ගන්නෙ කොහොමද කියලා. ගව දින ගන්නෙ ඔයාලට පේන්න තියෙන වචන දෙක. ගවයන් දින. එහෙනම් ගවයන් ගණන ಗುಣ කරන්න ඕනේ දින ගණනේ. මේ ගානට අනුව ගොවිපලක ගවයන් 8 දෙනෙකු සඳහා දින 6කට. ගවයන් ගාන කීයද ළමයි? කො උත්තර දෙන්න. ගවයන් ගාන 8යි. දින කීයද? දින 6යි. මෙතෙන්ට උත්තරයක් ගන්න. 8 වරක් 6 48යි. ඊට පස්සේ අපිට කියනවා ගවයන් 12 දෙනෙකුට දින කීයකට ප්‍රමාණවත් වේද? එහෙනම් මුළු ගව දින කීයද ආවේ? 48 බෙදන්න ඕනේ කීයෙන්ද? දීලා තියෙන ගාණෙන් 12න්. බෙදුවාම ලැබෙනවා ළමයි 4ක්. එහෙනම් මේ මොනවද? දින 4ක් තමයි උත්තරේ විදියට අපිට ලැබෙන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ ගන්නෙ මෙහෙම. නෝට් එක මේක ඊට අදාළව හදන විදිහ තමයි ළමයි මේක. පිළිවෙලට හදන්න. ඔයාලා මේ පේපර් එක මම හිතනවා කලින් ගෙදරදී කරලා ඇති කියලා. කරන්න ඕනේ මේක සාකච්ඡා කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. මුලින්ම ඔයාලා ප්‍රශ්න ටික කරලා තියන්න. ඊට පස්සේ මේ සාකච්ඡා කරගෙන යන එක තමයි මේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ළමයි මොකද්ද මේ? කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. අර්ධ වෘත්තයක්. ඒකේ අරය විදිහට තමයි ළමයි අපිට 14 දීලා තියෙන්නේ. සෙන්ටිමීටර් 14 දීලා තියෙන්නේ අරය විදිහට. පරිමිතිය අහනවා. එහෙනම් මුලින්ම රවුම් කෑල්ල හොයන්න ඕනේ. පරිමිතිය හොයන්නේ කොහමද ළමයි? එක තැනකින් තිතක් තියලා වටේට යන්න ගිහිල්ලා අපහුවර තිත තියෙන තැනට මෙන්න ඕනේ. එතකොට හම්බෙන ඔක්කොම දිගවල් ටික තමයි මොනවා කරන්නේද? එකතු කරන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට එහෙනම් අපිට ඕනේ මේක මේ ඉරි කෑල්ලයි මෙන්න මේ රවුම් කෑල්ලයි. රවුම් කෑල්ලට කියන නම මොකද ළමයි? රවුම් කෑල්ලට අපි කියන්නේ චාපදිග. මොකක්ද සූත්‍රය කො මතක් කරන්න? චාපදිග හොයන සූත්‍රය. 2πr ගුණ කරන්න ඕනේ 360න් තීටා. 2πr වල දෙක හැමමයි මැද ලකුණ කවුද ළමයි එක ළඟ ඉන්නවා කියන්නේ ගුණ කිරීම. 5 වෙනකොට 7න් 22 අරය කීයද? අරය දීලා තියෙනවා 14යි. ළමයි කෝණේ කීයද? තීටා. තීටා කියන්නේ මේ රූපය ඇතුලේ කෝණේ. කීයද මේ? වටභාගේ. වටභාගේ කියන්නේ කෝණේ 180යි. යට 360. කොහොම මතක් කරන්න 360 180 තියෙද්දි මොකද කරන්න කිව්වේ? දාන්න කිව්වේ කවුද? 360 180 තියෙද්දි දාන භාගේ දෙකෙන් එක. එයාව කැපුවා දෙකෙන් එක දැම්මා. ඊට පස්සේ පද කපන්කෝ. 4 7 1යි 14ට 7 2යි. තව උඩ යට පද කැපෙනවා. 2ට 1යි 2ට 1යි. ඊට පස්සේ අන්න එක ගණන් ගන්නේ නැහැ. දෙවරක් 22 ඉතුරු වෙච්ච කට්ටිය 2යි 22යිනේ. දෙවරක් 22 කියද 44යි ඒකකය සෙන්ටිමීටර්. මේ ආවේ රවුම් කෑල්ල දිග. චාප දිග හොවන ළමයි මේක තමයි උත්තරේ. හරි චාප දිග හොවනම් මොකද උත්තරේ? චාප දිග හොවනම් උත්තරේ වෙන්නේ 44යි. හැබැයි අපෙන් අහන්නේ චාප දිග නෙවෙයි. කවුද? පරිමිතිය නම් මොකද කරන්නේ? මේ දෙන්නත් එකතු වෙන්න ඕනේ. මෙයා 14 යන ළමයි මෙයාද කීයද? 14යි. එතකොට මේ මුළු ඉර කීයද? 14යි 14යි 28යි. එහෙනම් පරිමිතිය අහන්නේ අපෙන්. එතකොට උත්තරේ ගන්නෙ ආපු උත්තරේට කීයද? 44ට එකතු වෙන්න ඕනේ 28ක්.
8යි 4යි 8යි 4යි කීයද 12යි දෙක දාන එකක් ඉතුරුයි 4යි 2යි 6යි අර 1යි 7යි අන්තිම උත්තරේ සෙන්ටිමීටර් 72යි මේවා රතු පෑනේ ලියවිලා තියෙන්න ඕනේ මේවා තමයි නොට් හරිනේ ඊළඟ එක ගමු මූල 30 පිහිටන්නේ කුමන පූර්ණ සංඛ්‍යා අතරද ලේසි ගානක් වර්ගමූලයෙන් ඒ කියන්නේ පළමු සන්නිකර්ෂණයෙන් අහන්න පුළුවන් රටා ප්‍රධාන වශයෙන් තියෙනවා 3ක්. අන්නේ රටා 3 ඔයාලට මම මතක් කරා වෙනම ගානක් ඇතුලේ. හරි. ඒකේ ආපහු වීඩියෝ එකක් දාන්නම් මතක් වෙන්න. මේ ඒක බලන්න. දැනට මේක ගමු අපි කොහොමද කරන්න කියලා. ළමයි වර්ගමූලයක් දීලා අපෙන් අහනවා මේක පිහිටන්නේ කවර පූර්ණ සංඛ්‍යා අතරද? එතකොට මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් කවර පූර්ණ වර්ග සංඛ්‍යා අතරද වර්ග සංඛ්‍යා කියලා දෙන්න පුළුවන්. මම දෙකම මතක් කරන්නම්. අනිත් එක අහන්න පුළුවන් මේ වගේ කවර පූර්ණ සංඛ්‍යා අතරද? හරි. මේක හයිලයිට් වෙලා පේන්න ඕන නිසා උඩින් ලිව්වේ. කවර පූර්ණ වර්ග සංඛ්‍යා අතරද අනිත් එක කවර පූර්ණ සංඛ්‍යා අතරද කියලා අහනවා. ඔන්න බලන්න ගානේ උත්තරේ ගන්න විදිහ. අපිට දීලා තියෙන ළමයි මූල 30. එතකොට ඔයාලා මතක් කරන්න ඕනේ මෙන්න මේ 30ට වඩා ළඟම අඩු වර්ගමූලයයි 30ට වඩා ළඟම වැඩි වර්ගමූලයයි කවුද කියලා. හරි. අඩු එක්කෙනා මතක් කරන්න. අඩු එක්කෙනා කවුද? 25 හා 25 හැදුනේ කාගෙන්ද වර්ගමූලය 25 වර්ගමූලය චූටි ඉලක්කම 25 හැදුනේ 5න් හා 25 යටින් දාගන්න 5 එහෙනම් අනිත් එක්කෙනා කවුද 6නේ 6 වර්ග වෙන්න ඕනි කීයද 6 වරක් 6 36යි ඔන්න එක පුරව ගන්න හරි දැන් උත්තර අවිල්ලා තියෙනවා ඔන්න බලමු උත්තර ගන්න විදිහ ළමයි කවර පූර්ණ වර්ග සංඛ්‍යා කියලා හුවොත් එහෙම උත්තරේ දෙන්නේ වර්ග විතරයි හරි එතකොට මූලයක් ලියන්න යන්නේ නැහැ ලියන්න ඕනේ 25 හා 36. ඊළඟට කවර පූර්ණ සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් අන්න ළමයි එතකොට මේ චූටි උත්තර දෙක තමයි එයාලා අහන්නේ වර්ගමූල දෙක. එතකොට ලියන්න ඕනේ 5 හා 6. හරි? පූර්ණ වර්ග ඇහුවොත් වර්ග දෙක ලියන්න ඕනේ වර්ගමූලයක් දාන්නේ නැහැ දැම්මොත් වැරදෙනවා. නිකම්ම වර්ග දෙක. ඊළඟට කවර පූර්ණ සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් නිකම්ම ඉලක්කම් දෙක. ලැබෙන චූටි උත්තර දෙක තමයි දාන්න ඕනේ. හරි? ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න මේ විදිහට. ඔයාලට වේගෙ වැඩි නම් මං ඉක්මනට කතා කරගෙන යනවා. මේක රෙකෝඩින් එකක් නිසා ළමයි. වේගෙ වැඩි නම් වීඩියෝ එක චුට්ටක් ස්ටොප් කරලා ඔයාලා ටික සම්පූර්ණ කරගෙන ඉස්සරහට බලාගෙන යන්න. හරි? ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. මේක අනිවාර්යෙන් බලන්න. මේකෙන් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න කොහොමද කියලා මතක් වෙනවා. විභාගෙට යන්න කලින් නම් මේක බලලම යන්න. ළමයි ගානක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. භාග දෙකක්. මේවට කියන්නේ විජය භාග. ඔයාලා භාගයක් විදියට පෙනුමට දැක්කොත් ඒ භාග තමයි. හරි? මඩි කියන ළමයි භාග දෙකක් එකතු කරද්දි හරි අඩු කරද්දි හරි මොකද වෙන්න ඕනේ? හරය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ යට ඉලක්කම් දෙක සමාන වෙන්න ඕනේ. මෙතන යට ඉලක්කම 3, මෙතන යට ඉලක්කම 5. මතක් කරන් කොහොමද හරය සමාන කරගන්නේ? බලන්න වෙනස කවුද නැත්තේ? මෙතන නම් 3 තියෙන්නේ මෙතන 5යි x තියෙන්නේ. සමාන කවුරුත් නැහනේ. එහෙනම් සමාන කරන්න වෙනවා. ඉංග්‍රීසි අකුරක් මේ පැත්තේ යටයි බලන්නේ යට ඉලක්කම. මෙතන ඉංග්‍රීසි අකුරකුත් නැහනේ. එහෙනම් ಗುಣ කරන්න වෙනවා කාගෙන්ද?
x එකකුත් දාගන්න වෙනවා. x වලින් ಗುಣ කරන්න වෙනවා x අකුරක් හදාගන්න. ඉලක්කම් සමානත් නෑනේ ළමයි. එතකොට චූටි ඉලක්කම 3නේ. 3 පහ කරන්න පුළුවන්ද? 3 චක්‍රේ 5 ඉන්නවද? නෑනේ. එතකොට 3 5 කරන්නත් බෑ. ඉලක්කම් සමාන වෙන්නේත් නෑ. ඒ නිසා ඉලක්කම් දෙක මාරු කරලා ಗುಣ කරන්න. මේ පැත්තේ එතකොට 5න් ಗುಣ කරන්න. මම මෙතෙන්ම දාගන්නවා. මේ පැත්ත ಗುಣ කරන්න ඕනේ 3න්. උඩ යටයි දෙන්නම. දැන් බලමු උඩ කොහොමද දෙන්නේ? 5 ගුණ කිරීම 5යි x ගුණ කිරීම x. එතකොට 5mමයි x වා දෙකක් තියෙනවා. එතකොට x ගුණ වුණාම x වර්ග. ඉරෙන් යට 3 වරක් 5 15යි මෙතන x. 3 වරක් 5 15යි x එක. උඩ 3 වරක් 3 9යි. ඔන්න ළමයි දැන් හරය සමානයි. මේ හරය සමානයි. එතකොට ඒ හරය එහෙමම ලියලා උඩ දෙන්න විතරක් ළමයි එකතු කරන්න ඕනේ. උඩ දෙන්න විතරක් එකතු කරද්දි මෙයා එහෙමමයි. ධන මෙන්න මෙයා. එතකොට මට කියන්න තව ටිකක් මේ දෙන්න සුළු කරන්න පුළුවන්ද? උඩ ලවය 5x වර්ගයත් එක්ක 9ක් සුළු කරන්න පුළුවන්ද? එකතු කරන්න පුළුවන්ද? තව එකතු වෙන්නේ නැහැ. ඇයි ඒ? මෙයාලා වෙනස්. එකම ජාතිය කට්ටිය නෙවෙයි. අපිට ගානක් ඇතුලේ හදන්න පුළුවන්. තව සුළු කරන්න පුළුවන් එකම ජාතිය කට්ටිය හිටියොත් විතරයි. ඒ කියන්නේ මෙතන x වර්ග කෙනෙක් ඉන්නේ, මෙතන ඉලක්කමක් ඉන්නේ. එහෙනම් ಜಾති දෙකක්. එහෙනම් තව ටිකක් සුළු වෙන්නේ නැහැ. අන්තිම උත්තරේ ළමයි මේක. ඊළඟට මම මේකේ තව ගානක් හදනවා මතක් කරපු නිසා. රෝම ඉලක්කම් දෙක දාලා ගන්නම් මං ගාන මෙන්න මෙහෙම. අපිට ළමයි දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. මෙතන 7x ලු. මෙතන 2x, මෙතන 3, මෙන්න මෙතන 5. දැන් මොකෝ වෙන්නේ බලන්න. යට xx ඉන්නවා. ඉංග්‍රීසි අකුරු නම් සමානයිනේ. කවුද වෙනස්? ඉලක්කම් දෙක වෙනස්. පොඩි ඉලක්කම දෙක 7 කරන්න පුළුවන්ද? දෙකේ චක්‍රේ 7 හම්බ වෙනවද ළමයි? නෑනේ. දෙක 7 කරන්න බෑ. එතකොට මොකද කරන්නේ? ඉලක්කම් දෙක මාරු කරලා උඩ යටයි ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් මෙයාගේ උඩ යටයි දෙන්නම 2කින් මෙයාගේ උඩ යටයි දෙන්නම ළමයි 7න්. 5 වරක් 2 10යි. මෙතන 7 වරක් 2 14යි x. 3 වරක් 7 21යි. දෙවරක් 7 14යි x. එතකොට හරය සමානයි 14යි x එකෙමමයි. උඩ දෙන්න විතරක් මොනවා වෙනවද? උඩ දෙන්න විතරක් එකතු වෙනවා. 21යි 10යි 31යි අන්තිම උත්තරේ එහෙනම් මේක. හරි. ඒක ලියන්න නෝට් එක. නෝට් කියලා දාලා ලියන්න. භාග දෙකක් එකතු කිරීමේදී හෝ අඩුවීමේදී භාග දෙකක් එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී භාග දෙකක් එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී හරය සමාන කරන්න. භාග දෙකක් එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී හරය සමාන කරන්න. හරි ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. අංක 5. අන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හම්බෙලා තියෙනවා අපිට සාධක කඩන්න. ළමයි මේක බලන් ඉන්න. මතකද ක්‍රමේ? අර චූටි වැඩක් තිබ්බේ කරන්න මෙයාගේ. මේවා බලලා මතක් කරගෙන යන්න. අපිට ගාන දීලා තියෙනවා x වර්ග ඍණ 4x ඍණ 21. මොකද්ද ගාන? x වර්ග ඍණ 4x ඍණ 21 මේ පස්වෙනි ගාන. ළමයි පද තුනක් තියෙනවා වර්ගයක් තියෙනවා. එහෙනම් මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. හරි? පද තුනක් තියෙන වර්ගයක් තියෙන කෙනෙක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. එතකොට
ඉංග්‍රීසි අකුරේ වර්ගයක් තියෙන්න ඕනේ. මතකනේ වැඩේ මම පොඩ පල්ලෙහාට ගන්නවා බෝඩ් එක වලට පේන්නේ නැති නිසා. මෙයාගෙන් ಗುಣ කරලා වෙනම කෙනෙක් මෙතන හදන්න. 21යි x වර්ග ලකුණ ධනයි ඍණයි ඍණයි. ඊට පස්සේ කො මතක් කරන්න? ಗುಣ කරලා 21 හැදෙන විදි ටික ලියාගත්තනේ අපි. එතකොට එහෙම ලියද්දි කීයෙන්ද පටන් ගත්තේ? එකෙන්. එකෙන් පටන් ගත්තේ. එක් වරක් 21 දෙවර චක්‍රේ හම්බ වෙනවද? නෑ. තුන්වර චක්‍රේ තුන්වරක් 7 හතරේ නෑ පහේ නෑ හය චක්‍රේ නෑ ආයි ඉන්නේ හතේ චක්‍රේ. අන්න වැඩේ මොකද්ද? උඩ ලියවුණ කෙනෙක් ලියවුණ ගමන්ම යව ගත්තද අපි? නෑ යව ගත්තේ නෑ යව කැපුවා. ඊට පස්සේ මෙන්න මෙතන අඩු කිරීම නිසා ඔයාලට මම මොකද කිව්වේ? අඩු කරලා එන උත්තර ටික මෙන්න මෙතන දාන්න කිව්වා. 21කින් 1 20යි 7න් 3 4යි. හරි? මෙතන අඩු කිරීම තිබ්බොත් අඩු කරලා එන උත්තර ටික පුරව ගන්න කිව්වා. මෙතන එකතු කිරීම තිබ්බොත් එකතු කරලා එන උත්තර ටික පුරව ගන්න කිව්වා. ඒකනේ කිව්වේ. ඊට පස්සේ උත්තරේ අපි අඳුරගත්තේ කොහමද? මැද එක්කෙනාගේ ඉලක්කම ආපු කෙනා තමයි ළමයි උත්තරේ. මැද එක්කෙනාගේ ඉලක්කම 4නේ. 4 ඇවිල්ලා තියෙන්නේ මෙතන ඉන්නේ මේ පොලිමෙන්නේ. එහෙනම් උත්තරේ විදිහට ගන්න අපි මෙන්න මේ ඉලක්කම් දෙක. තව පොඩි වැඩක් තියෙනවා ඔතනම ලකුණු පුරව ගන්න. මෙන්න මෙතන ඍණ තියෙන නිසා ළමයි මට කියන ඍණ හැදෙන විදිහ කවුද? අර ಗುಣ කරලා ඍණ හැදෙන විදිය කවුද? එක්කෝ එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ තියෙන්න ඕනේ. අන්න ඒ දෙන්නගෙන් හරි ලකුණ දෙන්නේ කොහමද? මැද එක්කෙනාගේ ලකුණ තමයි ළමයි වැඩි ඉලක්කමට දෙන්නේ. මැද එක්කෙනාගේ ලකුණ ඍණ එහෙනම් වැඩි ඉලක්කමට ඍණ. අනිත් එක්කෙනාට ධන. හරි? ඔන්න වැඩේ ඉවරයි දැන්. x වර්ගයේ ඉස්සරහා කවුරුත්ම නැහනේ. එහෙනම් අපිට එකපාරටම උත්තර ලියන්න පුළුවන්. x වර්ගයේ ඉස්සරහා කවුරුත්ම හිටියේ නැත්තම් එකපාරටම උත්තරේ ලියන්න පුළුවන්. වරහන් දෙක ඔහොම දාගත්ත එක ළඟ x අකුරු දෙක ඔහොම බෙදලා දුන්නා. අර ඉලක්කම් දෙක නිකම්ම මේ වරහන් දෙකට දාගත්තා. එහෙනම් අන්නේ විදිහට තමයි සාධක කඩන්නේ. මුලින්ම x වර්ගයේ ඉන්න කෙනයි ඉලක්කමයි ಗುಣ කරලා මෙතන ලියාගත්තා. ලකුණත් එක්කම ළමයි ಗುಣ කරන්නේ. මෙතන ලකුණක් නැත්තම් ලකුණ ධනයි ඍණයි ඍණයි. ලකුණත් එක්කම ඊට පස්සේ 21 හදන විදි මෙතන හැදෙන ඉලක්කම ಗುಣ කරලා හැදෙන විදි ටික යටින් යටින් ලියාගත්තා. නේ? එතකොට එකෙන් පටන් ගන්න. එතකොට මගේ අරින්න නැතුව ඔක්කොම ලියා ගන්න පුළුවන්. එහෙනම් එකෙන් පටන් අරන් එහෙම ලියාගත්තා ಗುಣ කරලා මේ ඉලක්කම හදන විදි ටික. ඊට පස්සේ මෙතන ඉස්සරහ ලකුණ ඍණ තිබුණොත් අඩු කරලා මේ ඉලක්කම් අඩු කරලා එන උත්තර ටික පැත්තකින් ලියාගත්තා. මෙතන ලකුණ ධන තිබුණොත් එකතු කරලා එන උත්තර ටික පැත්තකින් ලියාගත්තා. ඊට පස්සේ මැද එක්කෙනාගේ ඉලක්කම බලන්න කවුද කියලා එයා තමයි ඒ ඉලක්කම ආපු කෙනා තමයි ළමයි උත්තරේ. හරි? ඊට පස්සේ ඔන්න දැන් හොයාගත්ත උත්තරේ මේ ඉලක්කම් දෙක කියලා. ඊළඟට මෙන්න මෙතන ලකුණ ඍණ තිබුණොත් ඍණ හදන විදි කවුද? එක්කෙනෙක් ධන වෙලා අනිත් එක්කෙනා ඍණ වෙන්න ඕනේ. එහෙනම් ලකුණු දෙක බෙදලා දෙන්න ඕනේ. එක්කෙනෙක්ට ධන දීලා අනිත් එක්කෙනාට ඍණ දෙන්න ඕනේ. එහෙම දෙන්නේ ළමයි මැද එක්කෙනාගේ. හැමතිස්සෙම මැද එක්කෙනාගෙන් තමයි තීරණය කරන්නේ හරි උත්තරේ කවුද කියලා. මැද එක්කෙනාගේ ලකුණ තමයි ළමයි වැඩි ඉලක්කමට දෙන්නේ. මැද එක්කෙනාගේ ලකුණ ඍණ එහෙනම් වැඩි ඉලක්කමට ඍණ අනිත් එක්කෙනාට ධන. හරි? ඊට පස්සේ x වර්ගයේ ඉස්සරහා කවුරුත් හිටියේ නැත්නම් අපිට එකපාරට උත්තරේ දාන්න පුළුවන්. වරහන් දෙක නිකම් ලිව්වා එක ළඟ x අකුරු බෙදලා දුන්නා. ඉලක්කම් දෙක මේ විදිහට බෙදලා දුන්නා. එහෙනම් අන්තිම උත්තරේ ඕක. ඔය තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක කැඩීම මාතෘකාවක් ඕනනම් පැත්තකින් දාගන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක කැඩීම. හරි? ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මම පොඩ්ඩක් තව මේකෙන් ගණක් දෙන්න මතක් වෙන්න. මේක කරන්න බං. අපි දෙමු කීයද? මේක ගන්න බං. ඉක්මනට සාධක කඩන්න.
හරි. ගමු. ඔන්න මෙයයි ගුණ කළා. ලකුණත් එක්ක ධනයි ලකුණ ලකුණ නැත්තම් ළමයි ලකුණ ධනයි ලකුණ ධන 20යි x වර්ග. ගුණ කරලා 20 හැදෙන විදිහට ළමයි එක් වරක් 20 දෙවරක් 10 තුනේ නෑ හතරේ චක්‍රේ 4 වරක් 5 ඔන්න පහේ චක්‍රේ 5 වරක් 4. උඩ ලියවුණ කෙනෙක් ලියවුණ ගමන් එයා අනිත් එක්කෙනා කපන්න ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතන ලකුණ ළමයි එකතු කිරීම. එකතු කිරීම නිසා අපි මෙන්න මෙතන එකතු කරලා එන උත්තර ටික තමයි දාගන්නේ 20යි 1යි 21යි 10යි 2යි 12යි 5යි 4යි 9යි. හරි උත්තරේ ගන්න මැද ඉලක්කමෙන් මැද කෙනාගේ ඉලක්කම 9. එහෙනම් හරි උත්තරේ තමයි මෙන්න මෙයා. ලකුණු බෙදලා දෙන්න ඕනේ ළමයි. ධන තියෙන්නේ ධන හදන විදි කවුද ගුණ කරලා ධන හදන්නේ එක්ක දෙන්නම ධන වෙන්න ඕනේ නැත්නම් දෙන්නම ඍණ වෙන්න ඕනේ. ඔන්න ඔය ගොඩෙන් මේ ගොඩවල් දෙකෙන් හරි කෙනා තෝරන්න ඕනේ. හරි ගොඩ තෝරගන්නේ මෙහෙමයි. මැද එක්කෙනාගේ ලකුණ තමයි ළමයි ලකුණ. මේ එකම જાති කවුද මැද එක්කෙනාගේ ලකුණ ඍණ එහෙනම් දෙන්නටම දෙන්නේ ඍණ. මෙතන ධන තිබුණොත් මෙතන ලකුණු එකම જાතිය වෙනවා මේ. ඇයි ධන හදන්න එක්ක දෙන්නම ඍණ වෙන්න ඕනේ නැත්නම් දෙන්නම ධන වෙන්න ඕනේ නේ. අන්න එහෙම තමයි ලකුණ ගන්නෙ. එතකොට වැඩේ ඉවරයි. වරහන් දෙක දාන්න තියෙන්නේ. එක ළඟ වරහන් දෙකක් දැම්මා. x අකුරු බෙදලා දුන්නා. තෝරගත්තු ඉලක්කම් දෙක බෙදලා දෙන්න. හරි. ඒ විදිහට තමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක කඩන්නේ. ඊළඟට ළමයි ඊළඟ ප්‍රශ්න ගමු 6 වෙනි ප්‍රශ්නේ. සමීකරණ ගානක් තියෙනවා. ඔන්න මේක තමයි ගාන. බෝඩ් එක පේනවද? පේනවනේ. හරි. මේ 6 වෙනි ප්‍රශ්නේ. ළමයි මතක් කරන් සමීකරණ අර විනාඩි 6න් සමීකරණ පුළුවන් කරමු කියන වීඩියෝ එක බැලුවනේ. අන්න එකේ තියෙන ඔක්කොම සමීකරණයක් කොහමද? ඒ කියන්නේ හරියට විසඳගන්නේ කියලා. එතකොට කොහොමද සමීකරණයක් හරියට විසඳන්නේ? අපි තෝරගන්නේ බලන්නේ x අකුර ඉන්න පැත්ත. ඒ කියන්නේ සිම්පල් ඉංග්‍රීසි අකුර ඉන්න පැත්ත බලන්න. අන්න එයාගෙන් ඉංග්‍රීසි අකුරට දුරින්ම ඉන්න කෙනා තමයි ළමයි මුලින්ම අපි අයින් කරන්නේ. මොකද්ද? ඉස්සෙල්ලාම අයින් කරන්නේ කවුද? ඉංග්‍රීසි අකුර ඉන්න පැත්තේ ඉංග්‍රීසි අකුරට දුරින්ම ඉන්න කෙනා. නිකන් පෙනුමට දුරින්ම ඉන්න කෙනා. එතකොට කවුද දුරින්ම ඉන්නේ 3ද 2ද? අන්න 2. එහෙනම් මතකයිනේ වැඩේ. ධන අයින් කරන්න සමීකරණ වල දාන්නේ කවුද? ඍණ. ඍණ අයින් කරන්න දාන්නේ ධන. ගුණ කිරීමක් අයින් කරන්න ළමයි අපි බෙදීමක් දානවා. බෙදීමක් අයින් කරන්න ළමයි ගුණ කිරීමක් දානවා. මේ තියෙන සමීකරණයක පද ඉවත් කිරීම. මතක නැත්තම් මේවා ලියන්න. කලින් ලියලා තියනවා කියලා නොලිය ඉන්න එපා ලියන්න. මේ තියෙන සමීකරණයක පද ඉවත් කිරීම. මේවා අපි ළමයි අර හැමතිස්සෙම ලියද්දී ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ ඔළුවට මේවා යනවා. හරි ඒ හින්දා නිකම්ම මතක හිටිනවා ඊට පස්සේ. මේ ලියලා තියෙන්නේ සමීකරණයක පද ඉවත් කිරීම. උඩ ලියලා තියෙන වචනේ සමීකරණයක කියලා. මෙතෙන්ට ගන්නවා සමීකරණයක පද ඉවත් කිරීම. හරි. එතකොට ධන දෙක අයින් කරන්න මොකද කරන්නේ? දෙපැත්තටම ඍණ දෙකක්. දෙකට දෙක කැපෙනවා. කවුද ඉතුරු වෙන්නේ? මෙන්න මෙයා ඉතුරුයි. x බෙදීම 3 ඉතුරුයි. එහා පැත්තේ 4න් දෙකක් ගියාම 2යි. ළමයි මේ පැත්තේ භාගයක් විදියට පේනවනේ. එහා පැත්තේ භාගයක් පේන්නේ නැහැ. භාගයක් කරන්න මොකද කරන්නේ? ඉරක් ගහලා යටින් 1. මැද සමාන දැක්ක ගමන් මොකද්ද මං මේ කියලා තියෙන්නේ? කතිර ගහන්න. කතිර කියන්නේ හරස් කුණිතේ ගහන්න. ඊට පස්සේ සමාන ලකුණ දාගෙන ඉරේක දෙපැත්තේ ඉන්න දෙන්න ගුණ කරන්න. x ගුණ කිරීම 1 කියන්නේ ළමයි xම තමයි. දෙවරක් 3 6යි. x සමානයි 6යි. එතකොට මතක තියෙන්න ඕන දේ තමයි සමීකරණයක් හදනවා කියන්නේ ඉංග්‍රීසි අකුර ඉන්න පැත්තේ ඉංග්‍රීසි අකුරට දුරින්ම ඉන්න කෙනා තමයි මුලින්ම අපි අයින් කරන්නේ.
ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ අසමානතාවයක් දීලා තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. හරි අපිට කියනවා මේ අසමානතාවය විසඳා විසඳුම් විය හැකි ධන නිකිල සියල්ල ලියන්නලු. සමීකරණ වගේම තමයි ළමයි අසමානතාවලත් මුලින්ම අයින් කරන්නේ සිම්පල් ඉංග්‍රීසි අකුර ඉන්න පැත්තේ සිම්පල් ඉංග්‍රීසි අකුරට දුරින්ම ඉන්න කෙනා. හරි. කවුද? ඍණ එකනේ. හා ඍණ එක අයින් කරන්න මොකක්ද දාන්නේ? ධන එකක් දෙපැත්තටම. මෙයාට මෙයා කැපෙනවා. එතකොට කවුද? මේක නයි කෙලිම උත්තරේ එනවා. x තනි වෙනවා. එහා පැත්තේ 1 1 2. මේක තමයි අසමානතාවයේ විසඳුවාම ලැබෙන පිළිතුර. මේකෙන් උත්තර ගන්න කොහමද? මං කියලා තියෙනවා හැමතිස්සම මේ තුඩ තියෙන්නේ කාටද? තුඩ තියෙන්නේ ළමයි කුඩා කියන්න. හරි? තුඩ આવොත් කුඩා, කට ඇරුණොත් කොහමද? කට ඇරුණොත් මේ පැත්තේ විශාලයි. හරි. අපි හැමතිස්සම හිතන්නේ ඉංග්‍රීසි අකුරට මොකද උනේ කියලා. අසමානතාවවල මතක තියාගන්න තියෙන දේ තමයි ළමයි හැමතිස්සෙම හිතන්න ඕනේ ඉංග්‍රීසි අකුරට මොකද උනේ කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුර තියෙන පැත්තේ කට ඇරිලාද තුඩද කියලා බලන්න. ඉංග්‍රීසි අකුර තියෙන පැත්තේ මේ ගානේ හැටියට නම් තුඩ තියෙන්නේ කියන්නේ ඉංග්‍රීසි අකුර මොකද පොඩි දෙකට වඩා එහෙනම් x කුඩයි. සමාන වැදුනොත් අනිවාර්යෙන් මෙතන තියෙන උත්තරෙත් ගන්න පුළුවන්. එහෙනම් උත්තර ටික දෙකට වඩා x කුඩා හින්දා දෙකත් එක් සමාන වැදුන නිසා දෙක ගන්න පුළුවන්. එහෙනම් දෙකත් එක්ක දෙකට වඩා කුඩා අගයන් ටික 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඔම ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ළමයි අපේ ප්‍රශ්නය අහන්නේ කාවද? අපේ ප්‍රශ්නය අහන්නේ ධන නිකිල සියල්ල. නිකිල කියන්නේ ළමයි භාග දශම නැතුව මේ බිංදුවත් එක්ක පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා බිංදුව තමයි ළමයි නිකිල වලට අයිති වෙන්නේ. භාග දශම අයිති වෙන්නේ නැහැ. මේ අපි දැන් භාග දශම ලියලත් නැහැ නේ. මේ ලියලා තියෙන නිකිල තමයි. හැබැයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොන නිකිලද? ධන නිකිල. ඒ කියන්නේ ධන උත්තර ටික. කවුද උත්තරේ? 2යි 1යි එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් අපිට 2යි 1යි. ධන නිකිල අහන නිසා ළමයි ධන උත්තර ටික වෙනම ලියලා පෙන්නන්න 2යි 1යි. ඕක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ. අමතර දේවල් ටිකක් මතක් කළොත් මම මතක් කරනවා විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේක හදාගෙන ඉවරයක් කරන්න. ඊට පස්සේ මේ තියෙන පේපර් එකේ ප්‍රශ්නෙට උත්තරේ. ඊළඟට මම කරනවා මෙන්න මෙතන අමතර දැනුමට. ඒ කියන්නේ තව ටිකක් මතක් කරන්නම් අමතර දේවල් ටික. මේ අමතර කරුණු. විසඳුම් සියලුම විසඳුම් මං කියනවා සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. හරි. එතකොට ඔන්න සංඛ්‍යා රේඛාව බිංදුව ඉන්නවා 1 ඉන්නවා 2 ධන කට්ටිය ටිකක් මාක් කරලා ඍණ කට්ටිය ටිකකුත් මම මාක් කරනවා. හරි ඔන්න වැඩේ මෙහෙමයි කරන්නේ. අපිට උත්තරය ආවේ 2නේ. ඒ උත්තරේ රවුමක් දාගන්න. ආපු උත්තරේ අනිවාර්යෙන් රවුමක් දාන්න ඕනේ. ළමයි මෙන්න මෙතන සමාන තිබුණ නැත්තම් තව ඉරක් ගහලා තිබුණ නැත්තම් ඒ කියන්නේ මේ විදිහට තිබුණොත් හිස් රවුමක් තමයි එන්න ඕනේ. හරි? ඉරක් තිබුණ නැත්තම් ළමයි හිස් රවුමක්. ඉරක් තිබුණොත් එහෙම මේ රවුම පාට වෙන්න ඕනේ. හරි? ඉරක් තිබුණොත් එහෙම මේ රවුම පාට වෙන්න ඕනේ. දැන් x වලට තුඩ නම් ළමයි ඉරට මේ ටික තමයි පාට වෙන්නේ. සියලුම විසඳුම් තිබ්බ හින්දා ඔක්කොම ටික පාට කරන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මේවා ලියාගන්න සංඛ්‍යා රේඛාවක දක්වන විදිහ සියලුම විසඳුම්. ඊළඟට ළමයි මම මෙතන ගන්නවා නිකිලමය විසඳුම් රේඛාවක දැක්වීම. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවේ දක්වන විදිහ.
ඔන්න ඉර ගහන්න රේඛාව. බිඳුව ඉන්නවා, එක ඉන්නවා, දෙක ඉන්නවා, තුන, හතර. කැමති ඉලක්කම් ටිකක් දාන්න පුළුවන්. පරතරය සමාන වෙන්න ඕනේ ළමයි මේ චූටි චූටි කෑලි අතර පරතරය සමාන වෙන්න ඕනේ. හරි ඕම තියෙනවා. දැන් නිකලමේ විසඳුම්නේ. කලින් වැඩේම තමයි අපේ ගාන හැදුවාම එන උත්තරේ රවුමක් දාගන්න. ළමයි මෙතන සමාන තිබුණ නැත්නම් මෙතන හිස් රවුමක්. මෙතන ඉරක් වැදිලා තිබ්බොත් ළමයි මේ රවුම පාට වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ තුඩ තියෙන්නේ එහෙනම් අඩු පැත්ත මේ පැත්ත. අන්නේ උත්තර ටික තොම තිබ්බනම් හරි පාට කරා නම් හරි. අපිට කිව්වොත් ධන නිකිල මේ විසතුම් ධන උත්තර ටික විතරයි පාට වෙන්නේ. හරි? අන්න ඒ වගේ තමයි දාන්නේ. ඔය සංඛ්‍යා රේඛාවක ලකුණු කරන විදිහ තමයි මතක් කළේ. හරි ඉක්මනට සම්පූර්ණ කරගන්න. හරි ඊළඟ ප්‍රශ්නේ කූපෝගු හොයන්න. මාතෘකාවට අග්ගල පොඩියට දාන්න කුඩා පොදු ගුණාකාරයේ සෙවීම නැත්නම් කූපෝගු සෙවීම. ඔන්න ළමයි අපේ ගාන තමයි 4x වර්ග දීලා තියෙනවා 6xy කියලා දීලා තියෙනවා. මෙන්න මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය තමයි අහන්නේ. ලේසි වැඩේ මොකද කරන්නේ මුලින්ම x අකුරු ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු ටික පුරව ගන්න. කවුද ඉන්නේ x අකුරු ඉන්නවා y අකුරු ඉන්නවා. ඒ කියන්නේ ගාන ඇතුලේ පේන්න ඉන්න හැම ඉංග්‍රීසි අකුරක්ම ළමයි ඔයාලා පුරව ගන්න. එක ළඟ ගාන ඇතුලේ පේන්න තියෙන හැම ඉංග්‍රීසි අකුරක්ම පුරව ගන්න ඕනේ එක ළඟ. හරි? ඊට පස්සේ x අකුරු ඉන්නවා y අකුරු ඉන්නවානේ. x අකුරු වලින් අපි උත්තරයට ගන්න වැඩිම බලය x වර්ග. y අකුරු වලින් ළමයි උත්තරයට ගන්නෙ y විතරයි. වැඩිම කෙනා ඉන්නේ y විතරයි. ඒක හින්දා y ලිව්වා. ඊළඟට ළමයි ඉලක්කම් දෙක එක ළඟ ලියා ගන්න කම දාලා බෙදන්න ඕනේ ප්‍රථමක කට්ටියගෙන්. කො මතක් කරන්නේ දැන් නම් ප්‍රථමක කට්ටිය හොඳටම කටපාඩම් වෙලා තියෙන්න ඕනේ. හැමතිස්සෙම අපිට මෙයාව ඕන වෙනවනේ. කවුද ප්‍රථමක 2 3 කො මතක් කරන්න ප්‍රථමක 2 3 5 7 11 13 17 19 තව ඉස්සරහට තියෙනවා ඕන තරම්. මේ ටික විතරක් හරි මතක තියාගෙන ඉන්න. හරි. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි බෙදුනොත් ඇති. මේ ගොඩේ ඉන්න කවුරු හරි තෝරගන්න. කවුද ගන්නෙ? කොහාලා කියන්න. කවුද ගන්නෙ? 2. හා. බෙදුනොත් උත්තරේ බෙදුන්නේ නැත්තම් ළමයි උඩ ඉලක්කම හැමමයි. 4 2කට බෙදෙනවා 2යි. 6 2කට බෙදුනාම 3යි. ආපහු කවුද ගන්නෙ? 2. හා. 2කට 2 එකයි. 3 බෙදෙන්නේ නැහැ ළමයි. 3 හැමමයි. එහෙනම් ආයි 3 එකයි එකයි මේ වගේ එකේ පොලිමක් එනකම් බෙදන්න ඕනේ. ඊට පස්සේ පැත්තේ ආපු ඉලක්කම් කට්ටිය මොකක් කරනවද ළමයි උත්තරේ ගනිද්දී? පැත්තේ ආපු ඉලක්කම් කට්ටිය ගුණ කරලා දාන්න ඕනේ. ඔක්කොම ටික. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. එහෙනම් ළමයි මේකට උත්තරේ 12යි. ආපු උත්තරේ ඉස්සර හැම ගිහිලා ලියන්න. එක ළඟ ලියන්නේ. එහෙනම් 12යි x වර්ග y තමයි උත්තරේ. මේ කලේ 8 වෙනි ප්‍රශ්නේ.
මතකනේ ඉංග්‍රීසි අකුරු ටික ගානේ පේන්න ඉන්න හැම ඉංග්‍රීසි අකුරක්ම එක ළඟ ලියා ගන්න. ඉංග්‍රීසි අකුරු වලින් ළමයි උත්තරයට ගන්න වැඩිම බලය. ඉලක්කම් ටික ප්‍රථම කට්ටියකින් බෙදලා ගැළපෙන කෙනා හොයාගෙන එයාව ලියා ගන්න අර ඉංග්‍රීසි අකුරු වලට ඉස්සරහින්. හරි. 9 වෙනි ප්‍රශ්නේ අංග සම දැන් අංග සම හොඳට පුළුවන් නේ. කැඩි ක්‍රමයකුත් කිව්වනේ. නිකම්ම අර තර්ක කරලා අපි උත්තරේ ගන්න විදිහ මතකයි නේද? එහෙම ගන්න හරියනවා ඒකෙන්. ළමයි අංග සම අවස්ථා කීයද ඔක්කොම? කො උත්තර දෙන්න? මතක් කරන්න උත්තර ඕනේ. අංග සම අවස්ථා කීයද ඔක්කොම? කීයද? හතරයි. මොනවාද හතර? කො මතක් කරන්න බං. පාපාපා, පාකෝපා, කෝපා, කර්ණපා. දීලා තියෙනවා ත්‍රිකෝණ දෙකක්. මෙයා Q, මෙයා P, මෙතන R, A, B, C. මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි. අපෝ ලේසිනේ. මොකද්ද වැඩේ? මෙන්න මෙතන කොටුවක් දීලා තියෙනවා. මෙන්න මෙතනත් කොටුවක් දීලා තියෙනවා. මොකද්ද ළමයි මේ අවස්ථාව අංග සම වෙනවද කියලා අහනව නේද? අංග සම වෙනවලු. මොකද්ද අවස්ථාව? අපෝ ලේසි. මම පොඩක් මතක් කරන්න ඕන නිසා අවස්ථා හතරම මතක් කරන්නම්. පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. ළමයි ඍජු කෝණීය ත්‍රිකෝණයක් වෙන්න ඕනේ කාට දාන්නද? කර්ණපා දාන්න නම් ඍජු කෝණීය ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් කවුරු සමාන වෙන්න ඕනේද? කාට ඉරක් වැදිලා තියෙන්න ඕනේද? කර්ණයට ඉරක් වැදිලා තියෙන්න ඕනේ. කර්ණයට ඉරක් නැත්තම් ළමයි කර්ණපා වලට අංග සම කරන්න බෑ. දැන් බලන්න කර්ණය කියන්නේ කොටුවට ඉස්සරහා පාදයනේ. ඉරක් වැදිලාද? නෑනේ. ඉරක් වැදිලා නෑ. එහෙනම් කර්ණපා දාන්න බෑ. ඊළඟට කෝණ දෙකක් ඔයාලට පේනවද? කෝපා දාන්න නම් ළමයි කෝණ දෙකක් පේන්න ඕනේ. ඔන්න එක කෝණයක් නම් හරි. තව කෝණයක් නෑනේ. මේ රූපය ඇතුලේ මාක් කරලා දීලා නෑනේ තව කෝණයක්. එහෙනම් කෝණ දෙකක් නෑ. කෝපා දාන්න බෑ. පාපාපා දාන්න නම් ළමයි පාද තුනට මිරි වැදිලා තියෙන්න ඕනේ. පාද දෙකකට ඉරි තියෙනවා මේ පාදයට ඉරක් නෑ. එහෙනම් පාපාපා දාන්න බෑ. එහෙනම් ඉතුරු වෙන්නේ පාකෝපා දාන්න නම් ළමයි පාද දෙකයි ඒ පාද දෙක අතර කෝණේ අන්තර්ගත කෝණේ තියෙන්න ඕනේ. බලන්න. පාද දෙකයි හරි පාද දෙක අතර කෝණේ. පාද දෙකයි පාද දෙක අතර කෝණේ. එහෙනම් ළමයි අංග සම අවස්ථාව පාකෝපා. අංග සම වෙනවා මේ ත්‍රිකෝණ දෙක. අවස්ථාව පාකෝපා. දහවෙනි ප්‍රශ්නේ x වල අගය සොයන්නලු. මෙතනම ගන්නවා. ලේසි මොකද්ද මේ ළඟදිත් මතක් කරානේ. ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතන කෝණේ දීලා තියෙනවා ළමයි 130යිලු. මෙන්න මෙතන දීලා තියෙනවා x අකුර උඩ 50යිනේ දීලා තියෙන්නේ. අපෙන් අහනවා x මොකද්ද? x කීයද? ළමයි ප්‍රමේය මතකද? ඕනේ බලාගන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය. එළිය හැදෙන කෝණය මෙන්න මෙයා සමාන වෙනවලු. එයත් එක්ක මෙන්න මෙයා නෙවෙයි. ඉතුරු කෝණ දෙකේ එකතුවට මෙයාගේ මෙන්න මේ කෝණෙයි මෙන්න මේ කෝණෙයි දෙන්නගේ එකතුවට තමයි ළමයි මෙයාව ගිහිල්ලා සමාන වෙන්නේ. හරි. එහෙනම් 50යි x එකයි එකතු වුණාම තමයි ළමයි 130ට ගිහිල්ලා සමාන වෙන්නේ. එහෙනම් 50යි මේ දෙන්නගේම එකතුව 130යි නම් මෙයා 50යි නම් x හොයන්න මොකද කරන්නේ? 130න් 50 අඩු කරනවා. ඕන ලියලා ගත්තොත් x අකුරයි එකතු කරන්න 50යි දෙන්නම තමයි 130. එහෙනම් මොකද කරන්නේ? x තනි කරන්න. මතකනේ සමීකරණ වලින් ගත්තත් කමන්නේ. දාන 50 අයින් කරන්න දෙපැත්තටම ඍණ 50ක් දානවනේ. එතකොට මේ 50ට මේ 50 කැපෙනවා x සමානයි 130න් 50 ගියාම කීයද උත්තරේ? 0.0.0යි 13න් 5 8යි.
එහෙනම් x සමානයි 80යි. මොකද්ද ප්‍රමේය? ලියන්න තරුවක් දාලා නෝට් එක. ලියන්න. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. හරි එහෙනම් ඔන්න අපේ මුල් කෙටි ප්‍රශ්න 10 ඉවරයි. එහෙනම් ඔක්කොම මේ ප්‍රශ්න 10ට අදාළව උඩ තියෙන අංක සමගාන 9 වෙනි ගාන. මේ තියෙන 10 වෙනි ගාන. එහෙනම් ඔයාලා හොඳට තියරි ටික පුළුවන් කරගන්න ඒ ටික මතක් කරලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කොහොමද? ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න 10ක් ආවොත් උත්තර දෙන්න කොහොමද කියලා හොඳට මතක් කරන්න අනිවාර්යෙන් එයි. හරි. එහෙනම් අඩුපාඩු සම්පූර්ණ කරලා නෝට් එක හදන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රශ්න 10 ගේනවා.